ඔන්න ටික දවසකට පස්සේ ඉතින් මම ඔයාලත් එක්ක එකතු වුණා විශේෂ දෙයකට. ඉතින් මම මේ හදන ගමන් මම ඔයාලත් එක්ක කතා කරන්න මේ ගැන. මම මේ පපාය වලින් ජූස් වර්ග 4ක් හදන හැටි තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඇත්තටම මේක ඔයාලට ස්වයං රැකියාවක් විදිහටත් කරගන්න පුළුවන් නම් හරිම හොඳ දෙයක්. මොකද අඩුම වියදමකින් කරගන්න පුළුවන් දෙයක් තමයි මේ ෆෘට් ජූස් හදන වැඩේ. ඉතින් මම මේ ඇත්තටම ගස්ලබු භාගයකින් තමයි මේ හදන ඔක්කොම ටික හැදුවේ. මුලින්ම මම මේ හදන්න යන්නේ ජූස්. ජූස් හදන්න ඇත්තටම ඕන වෙන්නේ ගස්ලබු කෑලි ටිකකුයි සීනි. ඒකට අමතරව මම මේකට දානවා පොඩි මේ ලයිම් ජූස් ටිකකුත්. ඒකෙන් ගොඩක් රසවත් වෙනවා මේ පපාය ජූස් එක. ඊට අමතරව අපිට මේක බ්ලෙන්ඩ් කරගන්න පහසු වෙන්න මම අයිස් කියුබ් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් අතරම මම මේ ගස්ලබු ගෙඩි භාගයෙන් හදාගත්ත ජූස් වර්ග එක જાතියකින් 3ක් විතර හදාගන්න පුළුවන් වෙන තරමට හොඳට උකුවට ඝනකමට තියෙනවා. ඉතින් ඒක නිසා අතරම හරිම ලාභදායක ක්‍රමයක් තමයි මේක. ඉතින් ඔන්න මම මගේ ජූස් එක දැන් හදලා ඉවරයි. දැන් ඊළඟට මම මේ හදන්න යන්නේ බනානා පපාය ස්මූති එකක් තමයි හදන්න යන්නේ. මේකත් හදාගන්න හරිම ලේසි. මේකට අපිට කපාගත්ත මේ පපාය කෑලි ටිකකුයි ඊට අමතරව බනානායි ඊට අමතරව අපි මේකට විශේෂයෙන්ම එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කරගෙන ඊට අමතරව මේකට අපිට සීනි ඕන වෙන්නෙම නැහැ ඇත්තටම. ඉතින් මේක කඩෙන් ගන්න ගියොත් ඔයාලට ලොකු මුදලක් වැය කරන්න වෙනවා. ඉතින් අපේ ගෙදරට එන අමුත් එකට උනත් අපේ ගෙදරම ඉන්න බබාලට උනත් දෙන්න මේ වගේ දෙයක් හදා ගන්නවා නම් ඇත්තටම හරිම ලේසියි. ඉතින් ඔයාලට පේන්නේ නැති මම මේක හදන්නෙත් මම අර කලින් දවසක පෙන්නපු මගේ මැජික් බුලට් එකේ. ඉතින් ඒක ඇත්තටම ජූස් වර්ග හදන්න හරියටම උදව් වෙන එකක් තමයි ඒක. ඇත්තටම හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම මේ හදන්න යන්නේ පපායා මිල්ක් ෂේක් එක. ඉතින් මේකත් හදාගන්න අපිට හරිම ලේසි. ඒ වගේම රසවත්. මුලින්ම පපායා කෑලි ටික දාගෙන ඒකට අපි වැනිලා අයිස්ක්‍රීම් ටිකකුත් දාගන්නවා. ඊට අමතරව මේකට අපි තව මේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කරගන්නවා. මේකට ඔයාට ඊට පස්සේ ඇත්තටම අපිට සීනි ටිකකුත් දාගන්න ඔයාගේ රස මදි නම් විතරක්. නැත්තම් මේකට අයිස්ක්‍රීම් උත් දාන නිසා ගොඩක් පැන් රස ඕන වෙන්නේ නැහැ. ඉතින් මේක හදන ගමන් මම ඔයාලට මතක් කරන්නම් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe එකක් දාගෙනම channel එක බලන්න. ඉතින් ඔන්න මම දැන් මගේ මේ 3 වෙනියට හදපු පපායා milk shake එකත් හදලා තියෙන්නේ. දැන් බලමු අපි 4 වෙනියට මොකද්ද හදන්න තියෙන්නේ කියලා. ඉතින් මම දැන් හදන්න යන්නේ පපායා ස්මූදි එකක්. ඉතින් මේ ස්මූදි එක හදද්දී අපිට අනිවාර්යයෙන්ම යෝගට් හරි එහෙම නැත්නම් මීකිරි හරි ඕන වෙනවා. මම මේ වෙලාවේ මේකට මීකිරි තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න මම දැන් මීකිරි ටික එකතු කරගන්නවා. ඊට අමතරව ඊට පස්සේ මම මේකට සීනි ටිකකුත් දාගන්නවා. මොකද මම මීකිරිනේ ගත්තේ. මීකිරි වල පැණි රසක් නැති නිසා සීනි ටිකකුත් දාගන්නවා. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක්කුත් එකතු කරගන්නවා මට අවශ්‍ය ප්‍රමාණයට. ඒ දාලා ඊට පස්සේ මම මේකත් හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඔන්න මම දැන් ඉතින් මේ පපාය වලින් හදාගන්න ජූස් වර්ග 4 හදලා ඉවරයි මේ වෙනකොට. ඉතින් ඔයාලට පේනවා ඇති මේක හදාගන්න කොච්චර ලේසිද කියලා. කාලය ගත වෙන්නේ හරිම අඩුවෙන්. ඒතර ගෙදර කවුරු හරි එන වෙලාවට ඇත්තටම අපේ ගෙදර පළතුරක් තියෙන නම් මේ විදිහට හදලා දුන්නාම මේක ගොඩක් වටිනවා. මොකද කෘතිම බීම දෙනවට වඩා මේ වගේ ෆ්‍රෙෂ් ජූස් එකක් බොනකොට ඕන කෙනෙක් ඒකට කැමති වෙනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඉස්සරහටත් මගේ වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි.